හරි ගයිස් එහෙනම් අපි බලමු කොහොමද වෙබ් එකේ දැන් සෙක්ටර්ස් තුනක් යටතේ වෙබ් එක ඕපන් වෙලා තියෙනවා ඉක්මනින් ඇප්ලයි කරගන්න. අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්නේ කියලා. දැන් ලින්ක් එකෙන් ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ ඇප්ලිකේෂන් ෆෝම් එක. ඊට පස්සේ මේකේ NIC නම්බර් එක කියන්නේ ඔයාගේ ID නම්බර් එක ෆිල් කරන්න මුලින්ම ඩීටේල්ස් ටික දාගෙන යන්න දෙන්නේ. ID නම්බර් එක දැම්මා. ඊට පස්සේ මෙතන පාස්පෝර්ට් නම්බර් එක දැම්මා. මෙතනින් ඔයාගේ බර්ත් එක ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන ගැහණුද පිරිමිද කියලා මෙතන සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන ලාස්ට් නේම් එක, ඒ කියන්නේ ඔයාගේ වාසගම. ඊට පස්සේ other names, ඒ කියන්නේ ඔයාගේ ෆස්ට් නේම් එක. ඒ කියන්නේ ඔයාගේ නමේ පාර්ට්ස් තුනක් තියෙනවා. මුල් පාර්ට්ස් දෙක මෙතන වාසගම අගට එන නිසා වාසගම මෙතන දාන්න. ඒක පොඩ්ඩක් බලලා කට්ටි කරගන්න. ඊට පස්සේ ඔයාගේ තාත්තගේ ෆුල් නේම් එක. ඊට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එකේ තියෙන එක්ස්පයර් ඩේට් එකක්. අන්න ඒක මෙතෙන්ට දාන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයා දාන්න ඕන සිංගල්ද මැරීඩ්ද ඩිවෝස්ද ඒක මෙතන සෙට් කරන එක. ඊට පස්සේ මෙතන contact details යටතේ ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න ඕන. يعني වැඩ කරන ෆෝන් නම්බර් එකක් දාන්න. ඒකට කෝඩ් එකක් එනවා. ඒ ෆෝන් නම්බර් එක දාලා මෙතන I am not a robot දාලා දැන් මම මෙතන එනවා කැපැච් එකක් ෆිල් කරන්න. ඒකේ කොටු 9ක් එනවා. කොටු 9 මෙතනින් එන මැසේජ් එකක් එනවා. ඒකේ තියෙනවා කාස් ටිකක් බයික් ටික සිලෙක්ට් කරන්න කියලා. ඒ එතන තියෙන සිලෙක්ට් කරන්න දේ. ඒ කියන්නේ බයික්ස් නම් මේ එන රූප 9 තියෙන බයික්ස් තියෙන රූප ටික විතරක් සිලෙක්ට් කරාම හරි. ඊට පස්සේ මෙතන ඒක සිලෙක්ට් කරාම මෙතන හරියක් වැටෙනවා. මේ not a robot කියන දන. ඊට පස්සේ මෙතන get a verification code එක දෙන්න. එතකොට ඔයා දීපු විතර දීපු නම්බර් එකට කෝඩ් එකක් එනවා ඉලක්කම් 4ක. ඒ ඉලක්කම් 4 කෝඩ් එක මෙතෙන්ට එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාගේ එක්ස්ට්‍රා මොබයිල් නම්බර් එකක් දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට ආවම ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. ඇඩ්‍රස් එක ඔයාගේ ලයින්ස් වලට බෙදලා දෙන්න. මෙතන ටවුන් එක, මෙතනින් ඩිස්ට්‍රික්ට් එක තෝරන්න මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන තමයි වැදගත්ම දේ ඔයා දාන්න ජොබ් එක. මෙතනින් හරියට තෝරන්න. දැන් වෙබ් එක ඕපන් වෙලා තියෙන හෝටල් ප්‍රතිසංස්කරණ සහ කන්ස්ට්‍රක්ෂන් කියන්නේ ඉදිකිරීම් කියන සෙක්ටර්ස් තුනට මෙතන කන්ස්ට්‍රක්ෂන් තෝරලා කන්ස්ට්‍රක්ෂන් නම් ඒකේ තියෙන සෙක්ටර්ස් 4 තියෙනවා. ඒකෙන් ඔයා දාන්න ඉන්න සෙක්ටර්ස් එක මෙතනින් තෝරන්න. මේ වගේ හෝටල් වලට නම් හවුස් කීපින් විතරයි. රෙනෝවේෂන් වලට ඒත් මේ වගේ තියෙනවා. මෙතන ලෝඩ් වෙන්නේ නැහැ දැන්. හරි මේ ටික තමයි කරන්න තියෙන්නේ. මේ ටික කරලා මෙතන රෙනෝවේෂන් ceramic tiling plastering block stone and sandbox putty and gypsum work කැමති එකට කැමති කියන්නේ ඔයා දාන්න ඉන්න එකට apply කරන්න ඕන. ඊළඟ මෙතන submit details දෙන්න. ඊට පස්සේ ඔයාට message එකක් එනවා ඔයාගේ reference number එක. ඒක ආපහු කියන්නේ ඔයාගේ application එක SLBF එකට submit වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ reference number එකක් ඔයාට එයි. හරිද? ඒ විදිහට වැඩේ වුණා නම් ඔගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වෙලා හරි. එහෙනම් ජය ඔක්කොටම වීඩියෝ එක බලව හැමෝටම thank you. follow කරලා subscribe කරලා තියාගන්න ඉස්සරහ වීඩියෝ ඉස්රායල් සම්බන්ධව බලා ගන්න. thank you.